ඔන්න අදත් වෙනද වගේම ආයුබෝවන් කියලා ඩොයිච් බයි හාට් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ මොනවද කියලා ඕගලන්ට අදහසක් එන්නේ නැති අපේ thumbnail එක දැක්කහම. ඔව් ඔයාලා හිතුවා වගේම අද අපි කතා කරන්නේ heiraten, geheiratet, verheiratet කියන වචන තුන සම්බන්ධයෙන් සහ ඒ සමග බැඳිලා තියෙන grammatical rules කිහිපයක් ගැන. අපි heiraten කියන වචනය ගත්තොත් heiraten කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක්. විවාහ වෙනවා කියන එක. ඒ වගේම අපි දන්නවා අපි අතීත කාලය ගැන කතා කරනව නම් verb එකක participle සොයි එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ heiraten කියන verb එකේ participle සොයි එක තමයි geheiratet කියන්නේ. ඒ වගේම මේ verb එකත් එක්ක පාවිච්චි වෙන්නේ accusative object එකක් විතරයි. ඒ වගේම මේ verb එකට preposition එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් ඒක තව තේරුම් ගන්න පුළුවන් වෙන්න example එකක් බලමු. Ich heirate meinen Freund. එතකොට මේකේ තේරුම තමයි මම මගේ boyfriendව බඳිනවා කියන එක. මේ සට්ස් එකේ ඔබ්ජෙක්ට් එක විදියට තියෙන්නේ meinen Freund කියන එක. එතකොට අපි තව මේක විස්තර කරොත් Freund කියන එකේ ආටිකල් එක තමයි der කියන්නේ. Der Freund. ඉතින් අපි දන්නවා accusative වලට හරවද්දී වෙනස් වෙන්නේ masculine එක විතරයි කියලා. ඒ කියන්නේ der එක den වෙනවා. ඒ විදියටම අයිතිය හඟවන පදයක් වෙනස් වෙන්න ඕන. ඒක හින්දා තමයි මේ සට්ස් එකේදී meinen Freund කියලා පාවිච්චි කරලා තියෙන්නේ. අපි මේ සට්ස් එකම geheiratet පාවිච්චි කරලා අතීත කාලයෙන් කියන්නේ කොහොමද කියලා බලමු. Ich habe meinen Freund geheiratet. ඒකේ තේරුම තමයි මම මගේ boyfriendව බැන්දා කියන එක. මම මෙතෙන්දී ඕගොල්ලන්ට අපි හැමෝම කරන common mistake එකකුත් කියලා දෙන්න. මෙන්න මේ සට්ස් එක බලන්න. Ich habe mit ihm geheiratet. ඕගොල්ලන්ට පේන විදියට මෙතන තියෙන වැරැද්ද මොකක්ද? මෙතන අපි mit කියන preposition එක පාවිච්චි කරලා තියෙනවා. ඒ mit කියන preposition එකත් එක්ක පාවිච්චි වෙන්නේ dative case එක හින්දා ihm කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට mit ihm කියන වචන දෙක මේ සට්ස් එකේදී වැරදි. එතකොට අපි මේ සට්ස් එක හරියට ලියනවා නම් ලියන්න වෙන්නේ Ich habe ihn geheiratet කියලා. මොකද මම කලින් කිව්වා වගේ heiraten කියන verb එකත් එක්ක preposition එකක් පාවිච්චි කරන්න බෑ. ඊළඟට අපි බලමු verheiratet කියන වචනය ගැන. heiraten කියන වචනය verb එකක් විදියට හැසිරුණාට verheiratet කියන වචනය හැසිරෙන්නේ adjective එකක් විදියට. ඒ කියන්නේ නාම විශේෂණයක් විදියට වගේ තමයි හැසිරෙන්නේ. නැත්තම් තව විදියකට කිව්වොත් අපේ විවාහක අවිවාහක තත්ත්වය කියන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ verheiratet කියන වචනය. ඒ වගේම අපි මේ වචනය පාවිච්චි කරන්නේ sign verb එක්ක. තව විශේෂත්වයක් තමයි preposition එකකුත් මේකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ grammatic rules ටික පැහැදිලි වෙන්න examples ටිකක් බලමු. පළවෙනි example එක තමයි Ich bin verheiratet. ඒකේ තේරුම තමයි මම විවාහකයි කියන එක. මේ සට්ස් එක දිහා බැලුවම ඕගලන්ට තේරෙනවා ඇති අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ sign verb එක. අපේ දෙවෙනි සට්ස් එක තමයි Sie ist mit einem Arzt verheiratet. ඒකේ තේරුම තමයි ඇය වෛද්‍යවරයෙක් බැඳලා ඉන්නේ කියන එක. ඉතින් මේ සට්ස් එක ගැන සලකලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මෙතන mit කියන preposition එක පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා මේ mit කියන preposition එකත් එක්ක පාවිච්චි වෙන්නේ
ඩාටිව් කේස් කියලා. ඉතින් dare asked කියන එක ඒ අනුව dem වෙනවා. ඒ කියන්නේ ඩාටිව් වලදී මැස්කුලින් එක කියන්නේ dare කියන එක dem වෙනවා. ඒ අනුව අයින් කියන එක අයිනම් වෙනවා. ඒක හින්දා තමයි මෙතන mit einem asked කියලා පාවිච්චි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ජර්මන් ලැන්ග්වේජ් එකේදී heiraten, geheiratet, verheiratet කියන වචන තුන පාවිච්චි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ජර්මන් ලැන්ග්වේජ් ගැන සරලව සිංහල